මම කතා කරන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් නෙමෙයි. හරි මතක තියාගන්න ස්පොට් ට්‍රේඩින් කිව්වත් ඇත්තටම ඒක ස්පොට් ට්‍රේඩින් නෙමෙයි. කියන්නේ මම මේ ඩේ ට්‍රේඩ් කරන්නේ ස්පොට් එකේ. හරි. ඒ කියන්නේ ස්පොට් එකේ අද මම පොඩ්ඩක් බයි කරනවා හෙට විකුණන එහෙම නෙමෙයි. හරි මම මේ මාස 6ක ප්ලෑන් එකක් තමයි ඔයගලන්ට කියන්නේ. ඒ හින්දා ඇත්තටම මේක ට්‍රේඩින් කියන නම දාන්නම් බෑ මම කියන වීඩියෝස් වලට. මේක තනිකරම ඉන්වෙස්ට්මන්ට්. හරි ඉන්වෙස්ට්මන්ට් සහ එක්ස්චේන්ජ් වල ඉවෙන්ට් වලින් earn කරන විදිහේ airdrop ඔය වගේ සෙට් එකක් තමයි මම මේ කතා කරන්නේ. හරි. ඉතින් guys ඔයා තාම සමෝස් ෆයර්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. මොකද මේකේ daily videos upload කරනවා. ඉතින් මේ videos ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් එතකොට. Hi guys, ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මේ අපේ දෙවෙනි වීඩියෝ එක ක්‍රිප්ටෝ ප්ලේලිස්ට් එකේ. ඉතින් අපි කතා කරන්නේ Bybit සම්බන්ධව තමයි. ඒ කියන්නේ Bybit exchange එක කරා තමයි අපි මේ සීරීස් එකම කරන්නේ. ඉතින් මම පළවෙනි වීඩියෝ එක දැම්මා. ඔයගොල්ලෝ දකින්න ඇති. මම මෙහෙම අලුතෙන් වැඩක් පටන් ගන්නවා සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රිප්ටෝ කරන්සි වලින් earn කරන විදිය. එතකොට Bybit exchange එකෙන් earn කරන විදිය, airdrop කරන විදිය වගේ සම්පූර්ණ ප්ලේලිස්ට් එකක් කරනවා කියලා. හරි. ඉතින් මේකේ දෙවෙනි වීඩියෝ එක. හරි මම පළවෙනි වීඩියෝ එක නිකන් හැඳින්වීමක් විතරයි කළේ. ඉතින් මම අද පෙන්නන්නම් මේ කොහොමද මේ කන්ටෙන්ට්ස් ටික හැදෙන්නේ. කියන්නේ මොනවාද මේ කන්ටෙන්ට් ටික අන්තර්ගතේ. හරි අන්තර්ගතේ මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. ඉතින් ගොඩක් කට්ටිය දැනටමත් account හදාගෙන $20 කූපන් එක අරගෙනත් තිබ්බ. සමහර අයට ස්පොට් එකට ඇවිල්ලා තිබ්බ. සමහර අයට ට්‍රේඩින් වවුචර් විදියට ඇවිල්ලා තිබ්බ. එක එක විදියට ඇවිල්ලා තිබ්බ. සමහර අයට ඇවිල්ලා නැතුවත් තිබ්බ. මොකද අර ඒක හැමෝටම sign up වෙන හැමෝටම set වෙන්නේ නැහැ. සමහර අයට set වෙනවා, සමහර අයට set වෙන්නේ නැහැ. හරි. anyway කොහොම හරි ඕගොල්ලෝ account එකක් දැන් හදලා තියෙන්නේ. හරි. account එක හදලා මම අර කිව්වා වගේ verification එක කරගන්න. ඒ කියන්නේ KYC කරගන්න ID එක හරි, driving license එක හරි, මොකක් හරි passport එක හරි දාලා මුලින්ම Bybit account එක හරියට මොකද verify කරගන්න ඕනේ. හරි. ඉතින් දැන් මම ඇයි Binance නැතුව Bybit තෝරගත්තේ කියලා කවුරුර ඇහුවොත් ඒකට හේතුව තමයි Bybit එකේ තියෙන DCA bot කෙනෙක්. හරි. මම මේ කරන්නේ ගොඩක් ස්පොට් ට්‍රේඩින්. ඒ කියන්නේ මම කතා කරන්නේ ක්‍රිප්ටෝ ඉන්වෙස්ට්මන්ට්. මම කතා කරන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් නෙමෙයි. හරි මතක තියාගන්න ස්පොට් ට්‍රේඩින් කිව්වත් ඇත්තටම ඒක ස්පොට් ට්‍රේඩින් නෙමෙයි. ඒ කියන්නේ මම මේ ඩේ ට්‍රේඩ් කරන්නේ ස්පොට් එකේ. හරි. ඒ කියන්නේ ස්පොට් එකේ අද මම පොඩ්ඩක් බයි කරනවා හෙට විකුණන එහෙම නෙමෙයි. හරි මම මේ මාස 6ක ප්ලෑන් එකක් තමයි ඔයගලන්ට කියන්නේ. ඒ හින්දා ඇත්තටම මේක ට්‍රේඩින් කියන නම දාන්නම් බෑ මම කියන වීඩියෝස් වලට. මේක තනිකරම ඉන්වෙස්ට්මන්ට්. හරි ඉන්වෙස්ට්මන්ට් සහ එක්ස්චේන්ජ් වල ඉවෙන්ට් වලින් earn කරන විදිහේ airdrop ඔය වගේ සෙට් එකක් තමයි මම මේ කතා කරන්නේ. හරි. ඉතින් මම පෙන්නන්නම් කෝස් එකේ ඒ කියන්නේ මේ ෆ්‍රී කෝස් එකේ කන්ටෙන්ට්ස් ටික. හරි. ඉතින් මම පොඩියට නිකන් වර්ඩ් එකකට දාගත්තා. පළවෙනි එක විදිහට Bybit account creation එක තමයි තියෙන්නේ. හරි. දැන් Bybit account එක මම හිතනවා ඔයගොල්ලෝ හදලා ඇති කියලා. ඔයා හදලා නැත්නම් ඔයා YouTube එකට ගිහලා මෙහෙම search කරන්න. YouTube ගිහිල්ලා හරි. සමෝත් ෆයර්ස් Bybit කියලා වගේ search කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි වීඩියෝ එක. හරි. crypto exchange වලින් ඩොලර් හොයන විදිය කියලා තියෙනවා. මේකේ තියෙනවා මම සම්පූර්ණයෙන් මේ course එක ගැන විස්තර මේක බලන්න. ඊට පස්සේ මේක account එකක් හදන එකත් මම දාලා ඇති. යට අනිවාර්යෙන් මගේ channel එකේ තිබ්බා මම වීඩියෝ එකක් දාලා channel එකට ගිහලා මේකේ playlist වල Bybit කියලා playlist එකක් තියෙනවා. හරි. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන්. මේ තියෙන Bybit exchange කියලා මේ. හරි. මේ playlist එකේ තියෙනවා මේ account එකක් හදන විදිය ඒ set එක තියෙනවා. හරි. ඒකේ විදියට ඔයගොල්ලෝ හදා ගන්න. හරි. දැන් අපි account එක හදලා තියෙනවා. දැන් මම මාත් එක්කම ඔයගොල්ලෝ account එක හදලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේකේ account එක හදලා හැදුවට පස්සේ ඔයගොල්ලෝ මේකේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම මේක teams 3කට බෙදනවා. හරි. එකක් තමයි A team, අනිත් එක B team, C team. හරි. ඔය වගේ team 3ක් තියෙනවා. ඔයා තීරණය කරන්න ඔයා මොන team එකද කියලා. හරි. මම සරලවම මේවා ටික හඳුන්වන්න. හරි. A team එක කියන්නේ ඔයා monthly රුපියල් අඩුම 1000 3000 අතර ඔයාට crypto coin hold කරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හැම මාසෙම ඔය මාස 6ක්වත් යනකම් හැම මාසෙම ඔයා රුපියල් 3000ක් ඉන්වෙස්ට් කරලා ඔයා coin ගන්නවා. මේ coin අරගෙන මට දෙන්නේවත් trade දාන්නේවත් නැහැ. ඔයාගේ wallet එකේ ඔයා තියාගෙන ඉන්නවා. හරි. මේවක් වෙන කාටවත් නෙමෙයි. ඔයාටමයි. හරි. කියන්නේ ඔයා රුපියල් 3000ක අඩුම ගානේ crypto buy කරලා ඔයා ඔයාගේ wallet එකේ ඉන්වෙස්ට් කර යනවා. හරි. ඒ ඇවිල්ලා A team. B team එකේ එක්කෙනා රුපියල් 5000 10000 අතර. හරි. මේ මතක තියාගන්න මේ සල්ලි මේ මට දෙන්නවවත් course එකටවත් ඒව නෙමෙයි. හරි. course එක free. මේ මං කියන්නේ ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරගන්න ඕගොල්ලන්ගේ wallet වලට. හරි. මට කිසිම සම්බන්ධයක් නැහැ. හරි. hold කරන්න පුළුවන් 5000 10000 අතර. ඊට C team කියන්නේ 10000 ඊට උඩ. හරි. 10000 20000 ඒ වගේ 10000න් උඩ. හරි.
ඊට පස්සේ තව සෙට් එකක් ඉන්නවා දැන් ස්ටඩි කරන කට්ටිය නැත්නම් ජොබ්ලස් කට්ටිය ඔයගේ මොකක් හරි no money හරි ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්වෙස්ට් කරන්න සල්ලි නැහැ හරි ඉතින් මම ඒක ගැන කියලා දෙන්න ඒවට මොනවාද අයිඩියාස් ඒ කියන්නේ ඒක කොහොමද සල්ලි හොයාගන්න ඉන්වෙස්ට් කරන්න ඒ ඔක්කොම කතා කරන්න හරි ඉතින් දැන් ඒ ටීම් එකේ අයට හැම මාසෙම රුපියල් 1000 3000 අතර ක්‍රිප්ටෝ බයි කරන්න ඕනේ අනිවාර්යෙන් හරි අනිවාර්යෙන් කියන්නේ පුළුවන් තරම් කරන්න හරි මම මේ කියන විදිහට කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ මාසයක් ඇද්දි ලොකු දෙයක් කරගන්න පුළුවන් හරි මම කියන විදිහට කළොත් හරි බයි කරන්න ඕනේ ඊට පස්සේ මේ මාකට් අප් වෙලා තියෙනවා මේ සෙට් එකක් තියෙනවා හරි මම මේවා ගැන වෙන වෙනම කතා කරනවා හරි ඉතින් මම මේ ටික දැන් A ටීම් එකයි B ටීම් එකයි C ටීම් එකයි තියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නම් සල්ලි නැත්තම් හරි no money නම් ඔයාට ඉන්වෙස්ට් කරන්න සල්ලි නැත්තම් ඔයා කරන්න ඕනේ මොකක්ද කියලා හරි හරි අයිඩියාස් කියලා මම දාලා තියෙනවා මෙතන තියෙනවා දැන් ඔයාට ක්‍රිප්ටෝ ගන්න නැහැ හරි ඔයා ගාව නැහැ එතකොට ඔයාට පුළුවන් ෆිසිකල් බිස්නස් එකක් මොකක් හරි පටන් ගන්න මේ ෆිසිකල් බිස්නස් කියලා මේ මහා ලොකු මේ දාර බිස්නස් නෙමෙයි හරි ඔයාට පුළුවන් ඔය ළඟම තියෙන ඔයාගේ ටවුන් එකේ තියෙන කඩෙන් මොකක් හරි දෙයක් අරගෙන ඔයාට පොඩි ගාණක් තියන Facebook එකේ සේල් කරන්න පුළුවන්. හරි ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. මම වීඩියෝස් දාලා තියෙනවා. ඔයා මගේ channel එකට ගිහලා බැලුවොත් හරි මම වීඩියෝ ඔය හැම එකටම මම මේ කියන හැම එකටම වීඩියෝස් කරලා තියෙනවා. හරි ඒ වුණාට ඔයාලට හොයාගන්න බැරුව ඇති මගේ channel එකේ වීඩියෝස් 500ක විතර තියෙනවානේ. හරි මම සමෝත් ෆයර්ස් බිසිනස් අයිඩියා කියලා සර්ච් කරන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. හරි මෙන්න මේක හරි මේ බලන්න මේ රුපියල් 5000න් පටන් ගන්න පුළුවන් සුපිරි බිස්නස් එකක්. හරි ඔය වගේ 5000ක් නැතත් ඔයාලට මේක පටන් ගන්න පුළුවන්. හරි මම මේ 5000ක් කියලා දැම්මේ නිකන් අයිඩියාක් ජස්ට් අයිඩියාක් දෙන්න ඕගොල්ලන්ට. මේ වගේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි ඔයා කියන්නේ ඔයා ළඟ උදාහරණයක් විදිහට හිතන්න ඔයගොල්ලන්ගේ මොකක් හරි ටවුන් එකේ කඩයක් තියෙනවා. ඒ කඩේ මොකක් හරි ක්‍රීම් එකක් තියෙනවා කියලා හිතන්න මොකක් හරි ෆේස් ක්‍රීම් එක රුපියල් 500යි. හරි ඒ කියන්නේ අර මිල සඳහන් කරපු නැති ක්‍රීම් තියෙනවනේ. ඒ කියන්නේ රටින් ගෙන්නලා. හරි ඒ වගේ ඒවා. දැන් ඔයාලට මිල සඳහන් කරලා තියෙනවනේ ඒක වෙන ගානකට දෙන්න බෑ. මිල සඳහන් කරලා නැති මොකක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් පොඩි ගානක් තියාගෙන Facebook එකේ සේල් කරන්න. Facebook පොඩි page එකක් හදාගත්තා. ප්‍රොඩක්ට් එකේ ලස්සන ෆොටෝ ටිකක් හැදුවා. ඩීටේල්ස් ටික දැම්මා. නම්බර් එක දැම්මා. කුරියර් සර්විස් එකට සෙට් වුණා. දැම්මා. හරි ඉතින් ඔය වගේ ඔයාලට පුළුවන් ෆිසිකල් බිස්නස් එකක් පටන් ගන්න. හරි එහෙමත් බැයි නම් ඔයාලට පුළුවන් ඇඩ්ස්ටරා මොනටැග් වගේ earning method වලට යන්න. හරි. ඉතින් මම ඕන තරම් වීඩියෝස් දාලා දෙනවා ඇඩ්ස්ටරා වලින් මොනටැග් වලින් earn කරන විදිය. ලොකු දෙයක් නෑ guys. හරි. ඇඩ්ස්ටරා හරි මොනටැග් හරි account එක මුලින්ම හදාගන්න. ඊට පස්සේ direct link එකක් create කරගන්න. හරි. direct link එක ඊට පස්සේ share කරන්න. හරි. ඒවා දවසට පොඩ මහන්සි වෙලා share කරන්න ඕනේ. මේ කියන ගොඩක් කට්ටිය කරන්නේ එකපාරක් share කරලා ඉන්න ඕනේ. එහෙම බෑ. හරි. ඔගොල්ලෝ ගානක් හොයාගන්න ඕන නම් ඔගොල්ලෝ ඩිරෙක්ට් ලින්ක් එකක් හදලා ඔයා Facebook group වලට share කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකට කට්ටිය ඇදලා ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඔයා ඩිරෙක්ට් ලින්ක් එක කෙලින්ම share කරන්නේ නැහැ. ඔයා ඩිරෙක්ට් ලින්ක් එක මොකක් හරි වෙබ්සයිට් එකට දාලා ඒකෙන් ඒ වෙබ්සයිට් එකට එන කෙනා ඩිරෙක්ට් ලින්ක් එක ක්ලික් කරන තත්ත්වෙට ඔයා වෙබ්සයිට් එක මුලින් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වෙබ්සයිට් ලින්ක් එක තමයි Facebook එකේ ඔයා share කරන්න ඕනේ. හරි. ඉතින් කොහොම හරි ඔය ඇඩ්ස්ලා මොනිටැග් වලින් ඔයාලට earn කරන්න පුළුවන්. හරි. මොකද ඕන තරම් earn කරන කට්ටිය ඉන්නවා. ඔයගොල්ලෝ දකින්න ඇති මගේ Telegram group එකේ ඔය ඇඩ්ස්ලා වල සහ මොනිටැග් වල withdraw දෙන date තියෙනවනේ. අන්න එදාට ඔයා Telegram group එකට ගිහලා බලන්න ගොඩක් කට්ටිය withdraw proofs දානවා. හරි. ඉතින් ගිහලා ඒගොල්ලොත් එක්ක chat කරලා අහන්න ඔයා කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ කියලා. හරි. ඉතින් ඔය දෙකෙන් කරන්න පුළුවන්. ලොවෙත් කරන්න පුළුවන්. පොඩ්ඩක් මහන්සි වුණොත් ඔයා හොඳ fan base එකක්, ඒ කියන්නේ ඔයා ලොකු page එකක් හරි group එකක් හරි හදාගන්න පොඩ ෆොටෝ දාලා රීල්ස් ටිකක් දාලා ඔයා පොඩ්ඩක් group එකක් හරි page එකක් හරි පොඩ්ඩක් grow කරගන්න. අඩුම ගානේ followers ලා 5000ක්වත් හදාගන්න. මහ ලොකු අමාරු නෑනේ. ලොකු reel එකක් හරියට viral ගියොත් එහෙම followers 10000න් උඩ ලොවෙත් වදිනවා. හරි. ඔයා හිතන්න ඔයා දාන reel එකක්, ඔයා දාන වීඩියෝ එකක් 1 million plus වගේ ගියොත් එහෙම අනිවාර්යෙන් followers 20000ක් විතර හැදෙනවා. හරි. ඒ වගේක් හදාගත්තට පස්සේ ඔයාට හරි ලේසි ස්ටෝරි එකක් වගේ දැම්මා, full video කියලා දැම්මා, ඔයාගේ වෙබ්සයිට් එකේ link එක දැම්මා. හරි. එතකොට full video කියන එක ක්ලික් කරලා කෙලින්ම එනවා user ඔයාගේ වෙබ්සයිට් එකට. ඊට පස්සේ වෙබ්සයිට් එකේ ටික වෙලාවක් ඉන්නකොට ඔටෝම ඇඩ් එකක් ප්ලේ වෙනවා. එතකොට ඔයාට earning එකක් එනවා. හරි. ඉතින් ওই විදිහට ඔයාට ඇඩ්ස්ලා මොනටැග් වලින් earn කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට earn කරන්න පුළුවන් drop services. හරි. drop services කියන්නේ ඔයාට එක එකව කරන්න පුළුවන්. ඔයාට පුළුවන් 5 එකේ gig එකක් දාලා ඔයාට කරන්න බැරි වුණත් පුළුවන් වෙන freelancing platform වලින් අරගෙන ඒ 5 එකට sell කරන්න. හරි. මම ඕවා ගැන videos දාලා තියෙනවා. ඒ වගේම තමයි drop service එක්කම ඔයාට කරන්න පුළුවන් logo designing, හරි thumbnail designing ඔයගේ ඒවා කරන්න පුළුවන් 5 එකේ නෙමේ.
ඔයාට පුළුවන් ලංකාවේ ඔය ලොකු YouTube channel තියෙනවනේ. ඒ කියන්නේ මහා ලොකු YouTube channel මේ සාමාන්‍ය ලක්ෂයට අඩු. ඉතින් guys ඔයා තාම සමෝත් ෆයර්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා set වෙන්න. මොකද මේකේ daily videos upload කරනවා. ඉතින් මේ videos ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් එතකොට. පුළුවන් ලංකාවේ grow women යන YouTube channel වලට email එකක් හරි message එකක් හරි දාලා ඔයාගේ thumbnail ටික මට හදලා දෙන්න පුළුවන්. ටිකක් අඩු ගන්නට එතකොට ඔයාගේ logo එක මට හදලා දෙන්න පුළුවන් ටිකක් අඩු ගන්නට වගේ ඔය වගේ පොඩ්ඩක් ඒවට chat කරලා ඇහුවොත් ඒ කියන්නේ ඔයා YouTube channel එකේ grow women පාවිච්චි කරන. ඒ කියන්නේ subscribers 10000ත් ලක්ෂයක් අතර වගේ තියෙන ඒවා තියෙනවානේ. ඒ කියන්නේ thumbnail එහෙම ගොඩක් quality නැති. හරි. ඒ වගේ වට message දාලා ඔයාට ඕවා ගන්න පුළුවන්. හරි. නැත්නම් ඔයාට Facebook groups තියෙන ඕන තරම් ඔය එක graphic designing වලට එහෙම අදාළ. ඉතින් ඒවට message දාලා ඒ වගේ පොඩ්ඩක් කට්ටක් ගන්න ඕනේ. හරි. නිකන් හම්බෙන්නේ නැහැ උඩින්. ඒ හින්දා පොඩ්ඩක් ඒ වගේ දැඟලුවොත් ඔයා පොඩ්ඩක් උනන්දුව තියෙනවා නම් ඔයාට ඔය drop servicing service වලිනුත් හොයන්න පුළුවන්. හරි. හොඳම උදාහරණ තමයි ඔය මගේ යාළුවෙක්ගේ channel එකක් තියෙනවා. එයාගේ ඔක්කොම graphic designing වැඩ ටික කරන්නේ මේ ඉස්කෝලේ යන කොල්ලෙක්. හරි. එයා තමයි ඔක්කොම කරන්නේ. එයාට මාසෙට 15000 දුවෙත් දෙනවා. හරි. ඉතින් logo, thumbnail ඒ ඔක්කොම හදන්නේ ඒ ළමයා. හරි. ඒ වගේ ඔයාට පුළුවන් ඔය වගේ හරියට ටාගට් කරලා කවුරු හරි හොයාගත්තොත් ඔයාට වැඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක තමයි reduce unwanted payment. හරි. ඒ කියන්නේ ඔයාට අත්‍යවශ්‍ය නොවන වියදම්. හරි. වියදම් අඩු කරන්න. හරි. ඒ කියන්නේ ඔයා මාසෙට වියදම් කරනවා නම් කොත්තු ගන්න 5000ක් ඒක පොඩ්ඩක් පුළුවන් නම් අඩු කරලා 1000ක් හරි ඉතුරු කරන්න බලන්න. හරි. ඒ කොහොම හරි ඔයා කොහොම හරි පොඩ අර අනවශ්‍ය වියදම් අඩු කරලා කොහොම හරි ඉතුරු කරගන්න බලන්න. ඉතින් ওই ටික කරගෙන කොහොම හරි ඔයාට මම කියන්නේ දැන් අද මේ අපි දැන් ඉන්නේ 2025. හරි 2025ත් ඔයාට මාසෙට රුපියල් 5000ක්වත් එකතු කරගන්න හරි 5000ක්වත් හොයාගන්න බැයි නම් ඔයා අවුරුදු 18ට වැඩි නම් ඔයා ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ 5000ක් කියන්නේ මේ හරිම පොඩි ගාණක්. හරි. අඩුම ගානේ මං කියන්නේ ක්‍රිප්ටෝ රුපියල් 5000ක්වත් පොඩ ඉන්වෙස්ට් කර යන්න. හරි. ඔයාට ඕක ලොකු ගාණක් වෙනව දන්නේම නැතු. හරි. මං කියන්නේ ට්‍රේඩින් නෙමෙයි. හරි. රිස්ක් එකක් නැහැ. හරි. ඊට පස්සේ හතරක් මං කිව්ව ideas ඊට පස්සේ තියෙනවා crypto airdrop. හරි. ඉතින් මේක මුලින්ම කියන්න ඕනේ crypto airdrop කියන්නේ ඒ කියන්නේ අලුතෙන් coin එකක්, token එකක් list වෙනකොට අර ඒ community එකට යම්කිසි reward එකක් දෙනවා. ඒ කියන්නේ community build වෙනවාට. ඉතින් ඕක හොඳට මතක තියාගන්න crypto airdrop එකට 100ක් register වුණොත් 100ටම reward හම්බෙන්නේ නැහැ. හරි. එහෙම තමයි crypto airdrop. ඒ කියන්නේ crypto airdrop කරන හැම කෙනාටම reward දෙන්නේ නැහැ. හරි. ඉතින් ඒක ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ ඔයා කළොත් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා කියන්න බෑ. ක්‍රිප්ටෝ එයාඩ්‍රොප් එහෙමයි. ඉතින් මේක අර නිශ්චිතවම අපිට කියන්න බැරි දෙයක් ක්‍රිප්ටෝ එයාඩ්‍රොප් කියන්නේ. ඉතින් මේකත් ඔළුවේ තියාගන්න. මේකනොත් earn කරන්න පුළුවන් බට් අපිට හරියට කන්ෆර්ම් කරලා කියන්න බෑ. ඒ හින්දා පුළුවන් නම් දැන් අර D team එකට සෙට් වෙන කට්ටිය පුළුවන් තරම් මේවෙන් මොකක් හරි එකක් කරන්න නැත්නම් ඉතුරු කරන්න නැත්නම් ඔය මම මේ කිව්ව හතරවෙනි එක තමයි ඔයගොල්ලන් ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හැමෝම අනිවාර්යෙන් අනවශ්‍ය වියදම් ඕන තරම් තියෙනවා. හරි. නිකන් උදාහරණයක් විදිහට සමහර කවුරු හරි මාසෙට ටී-ෂර්ට් 10ක් විතර ගන්නවා. හරි. ඒ 10ක් ගන්න එක අඩු කරලා හතරක් කරගෙන ඉතුරු 6 සල්ලි ඉතුරු කරගන්න. හරි. කොහොම හරි කමන්නේ. ඔයා පොඩ එකතු කරලා ක්‍රිප්ටෝ ටිකක් ගන්න. හරි. ඉතින් ඕක තමයි සරලවම වෙන්න ඕනේ. හරි. හරි. ඉතින් මම ටිකක් වේගෙන් කියාගෙන යනවා. ඔයගොල්ලෝ පොඩක් ස්ලෝ කරලා හරි බලන්න වේගෙන් වැඩි නම්. හරි. ඊට පස්සේ හරි. එතකොට දැන් ඔන්න no money set එකට ඔහොම තමයි කරගන්න තියෙන්නේ. හරි. මම ඊට පස්සේ පෙන්නන්න ඔයගොල්ලෝ සරලවම මෙන්න මේ ස්ටෙප්ස් ටික. හරි. මේ ටිකම තමයි තියෙන්නේ මේ B team එකේ C team එකේ ඔක්කොගම මේ හැම team එකකටම මේ ටික පොදුයි. හරි. මේක amount එක විතරයි වෙනස් වෙන්නේ. හරි. ඒක amount එක සහ coins ගාන. හරි. මෙතන coins මේකේ 3යි පුළුවන්. මේකේ coins 5ක් පුළුවන්. හරි. මේකේ coins ඕන තරම් පුළුවන්. ඒ වගේ coins ගාන තමයි මේ වෙනස් වෙන්නේ. හරි. හරි. මම සරලවම කියන්නම්. ඒ කියන්නේ දැන් ඔයා හිතන A team එක කියලා දැන් රුපියල් 3000ක ඔයා හැම මාසෙම පොඩ ගන්නවා. හරි. ඕගොල්ලෝ ගන්නේ USDT. හරි. ඒ කියන්නේ ඩොලර් කියන එකට ඒ කියන්නේ ස්ටේබල් coin තමයි ගන්නේ. USDT හරි USDC හරි ඔය වගේ ස්ටේබල් coin එකක් තමයි ගන්න. ඔයා දැන් අද USDT ගත්තා කියලා ඔයා අදම වෙන coin වලට දාන්නේ නැහැ. හරි. හොඳට මතක තියන්න. ඔයා එකපාරට coin එකට දාන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් මාකට් එක ඩවුන් වෙනකන් ඉන්න ඕනේ. හරි. මම පේන්ට් එකෙන් පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න ඔයගලන්ට. හරි. හරි. ඔයා හිතන්නකෝ දැන් ඔන්න මාකට් එක මෙහෙම යනවා. හරි. හරි. දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ මෙතන කියලා. දැන් මාකට් එක දැන් මේ වෙලාවේ තියෙන්නේ මෙතන. හරි. එන්න මෙතන තමයි තියෙන්නේ. ඔයා දැන් අද තමයි ඔන්න රුපියල් 3000ක් දාලා ඔන්න USDT 10ක් ගන්නවා. හරි. ඔන්න USDT 10ක් ගන්නවා. හරි. මම මේ මවුස් එකෙන් අදින ගයිස් ඒ හින්දා පොඩ්ඩක් අර අකුරු පොඩ්ඩක් අවුල්. හරි. USDT 10ක් ගන්නවා.
ඔයා දැන් අද USDT 10ක් කරගෙන මේ අදම එකපාරට මේ coin එක buy කරන්න යන්න එපා. හරි. ඒක තමයි ගොඩක් කට්ටිය කරන වරද්ද. ඒ කියන්නේ කලබලයි හදිස්සි buy කරන්න එපා. ඔයා අනිවාර්යෙන් හැම වෙලාවෙම market එක down වුණාම තමයි buy කරන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙහෙම තියෙන market එක down වෙලා තියෙද්දි ඒ කියන්නේ මේ වගේ යටින් තමයි ගන්නෙ. හරි. යටින් අඩුවට අරගෙන හරි මේ අයන්න දාන අඩුවට කියන එකට අඩුවට අරගෙන උඩට ගියාට පස්සේ විකුණනවා. හරි. වැඩි වුණාම විකුණනවා. ඕක තමයි සරලවම අපි දැන් කරන්නේ. හරි. අඩු කාලේ ගන්නවා වැඩි වෙද්දි විකුණනවා. හරි. ඕනේ උදාහරණයක් විදිහට පොල් ගෙඩියක් කියලා හිතන්නකො. පොල් ගෙඩිය රුපියල් 50ට තියෙද්දි ඔයා පොල් ගන්නවා. පොල් ගෙඩිය 80ට ගියාට පස්සේ ඔයා පොල් ටික විකුණනවා. හරි. එතකොට ඔයාලට රුපියල් 30ක ප්‍රොෆිට් එකක් තියෙන එක පොල් ගෙඩියකින්. ඕක තමයි සරලවම වෙන්නේ. හරි. ඒ හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න USDT අරගෙන තියාගන්න මාකට් එක අප් වෙලා ඩවුන් වෙනකන් කිසිම ට්‍රේඩ් එකක් ගන්නෙ නැහැ. හරි. ඒක තමයි මම මේ දෙවෙනියට කියලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක DCA කරන්න ඕනේ. හරි. DCA ගැන මම full in detail වීඩියෝ එකක් කරලා තිනවා. යන්න YouTube එකට. මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ guys. හරි. Samoth Fires DCA කියලා search කරන්න. හරි. මේක නම් අනිවාර්යෙන් බලන්න. මම මේ views ගන්න නෙමෙයි මේ වීඩියෝ එක මේ මම ඔයගලන්ට බලන්න කියන්නේ මේ 499 තියෙන්නේ. හරි. views ගන්න නෙමෙයි මම කියන්නේ මේක බලන්න කියලා. මේක අනිවාර්යෙන් ඔයගලන්ට වැදගත්. හරි. මේ DCA කියන්නේ මොකද්ද? cryptocurrency DCA dollar cost average කියන්නේ මොකද්ද? හරි DCA කළොත් ගොඩ යන්න පුළුවන්. ඔයා හොඳට බලන්න ඔය ලොකු ඉන්වෙස්ටර්ස්ලා වේල්ස්ලා DCA තමයි කරන්නේ. හරි. ඔයා අනිවාර්යෙන් DCA කළොත් ක්‍රිප්ටෝ වලින් ගේමක් ගන්න පුළුවන්. DCA කරන්න. හරි. ඒ කියන්නේ DCA යටට යන්න පොඩ buy කරනවා. එකපාර අප් වුණාමත් එකපාර ඔක්කොම sell කරන්නේ නැහැ. පොඩ step by step පොඩ තමයි sell කරන්නේ. හරි. ඉතින් ওই DCA වීඩියෝ එක බලුවාට පස්සේ හොඳ idea එකක් ගන්න පුළුවන් ඔයාලට. හරි. ඊට පස්සේ ඔයාලට මම කියලා දෙනවා ඊළඟ වීඩියෝස් වලින් කොහොමද හරි coin එකක් තෝරගන්නේ. හරි. මේ නිකන් ආවට ගියාට දැන් coins තියෙන මිලියන ගණක්. හරි. ඔයා coin market cap එකට ගියාට පස්සේ හරි ඔන්න බලන්න coin market cap එකට ගියාට පස්සේ coins තියෙනවා හෙන්න තොගයක්. හරි. මෙතන එකටම ඉන්නේ bitcoin වගේ මේ යටට ගොඩාක් තියෙනවා. හරි. ලක්ෂ ගාණක් coin තියෙනවා. coins තියෙනවා, token තියෙනවා. ඉතින් ඕවා කොහොමද හරි එකක් තෝරගන්නේ? මොකද ඔයා නොදන්න එකකට අත දැම්මොත් කෙල වෙලා යනවා. හරි. දැන් ওই Luna එකට කෙලුනේ. හරි. Luna කියන්නේ හොඳ coin එකක් මොනවා වුණත් අර ඒගොල්ලන්ගේ තිබ්බ අවුලක් හින්දා Luna coin එක crash වෙලාම ගියා. කියන්නේ zero වෙලාම ගියා. කෙල වෙලාම ගියා. ඉතින් ඒ වගේකට ඔයා ලකු ගාණක් දාලා තිබ්බනම් ඔයා lost වෙනවානේ. හරි. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගන්න coin එකක් select කරද්දි බලන්න ඕන දේවල් තියෙනවා. market cap එක, tokenomics හරි. ඔයගේ circulation supply එක, හරි. full supply එක, ඔක්කොම total supply එක, හරි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ project හරි. ඔයගේ ගොඩක් බලන්න දේවල් තියෙනවා. හරි. ඉතින් ඒව ගැන A to Z ඊළඟ වීඩියෝ එකේ මම කතා කරනවා කොහොමද coin එකක් හරියට select කරගන්නේ. මේක තමයි ගොඩක් කට්ටිය වරද්ද ගන්න. හරි. මේක තමයි ගොඩක් කට්ටියට බැරි. හරි. කියන්නේ හරි coin එකක් select කරගන්න බෑ. coins ගොඩක් තියෙනවනේ. එතකොට අර හිතා ගන්න බෑ. හරි. ඉතින් ඒක කියලා දෙන්නම්. මතක තියාගන්න ඕගොල්ලන්ගේ capital එක ගොඩක් අඩු වෙන්න ඕගොල්ලෝ මේ coins ගොඩාක් trade කරන්නේ නැහැ. කියන්නේ trade කරනවා කියන්නේ ගොඩාක් invest කරන්නේ නැහැ. ඒක risk එකක්. හරි. එතකොට ඔයාලට කිසි idea එකක් නැහැ මේ coin එක ගැන. ඔයා capital එක අඩුයි නම් ඔයා පුළුවන් නම් coins දෙකක් තුනක් වගේ තියාගන්න. අර එතකොට ඔයා හොඳට ඒක ගැන හොඳ idea එකක් තියෙනවා. හරි. ඔයා coins තුනක් වගේ නම් කරන්නේ ඔයා දන්නවා මේ coin එක ඊයේ තිබ්බ ගාන, අද තියෙන ගාන, හෙට කොච්චරකයිද, ඊයේ සතියේ කීයට තියාද? මොකද coins තුනයිනේ. ඔයාගේ මොලේට ඒක දරා ගන්න පුළුවන්. මේ coins 100කට විතර පොඩ දැම්මා කියලා ඒක තේරුමක් නැහැ. හරි. ඒ කියන්නේ ඔයාගේ capital එකත් එක්ක තමයි ඒක depend වෙන්නේ. ඔයාගේ capital එක සාමාන්‍යයෙන් පොඩි නම් ඔයා coins තුනක් වගේ දැනට trade කරන්න. හරි. ඔයාගේ capital එක ටිකක් මධ්‍යස්ථ නම් ඔයාට coins 5ක් විතර යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. capital එක ගොඩක් තියෙනවා නම් ඔයාට manage කරගන්න පුළුවන් නම් ඔයාගේ coins වල idea එකක් තියෙනවා නම් ඔයාට ඕන තරම් coin කරාට ප්‍රශ්නයක් නැහැ. මම recommend කරන්නේ minimum coin එක. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයකට දැම්ම set වෙන්න. මමත් එහෙම තමයි මුල් කාලේ කළේ. එහෙම coin ගොඩාක් set කරගත්තේ නැහැ. මම මුල් කාලේ Hedera එක ADA එක BNB ඔන්න ඔය තුන තමයි Solana එකයි. ඔන්න ඔය හතර තමයි ගොඩක්ම mainly දාගෙන හිටියේ. ඒතකොට මම දන්නවා ඔය හතර ගැන ඊයේ තිබ්බ ගානේ ඉඳන් මට ඔලුවට එනවා. මොකද ඔය coin හතරයිනේ මම ඒක ගැන alert එකේ ඉන්නේ. මම දන්නවා ගිය සතිය කීයට තිබ්බේ. හරි. එතකොට මම ඒ ටිකම තමයි focus කරලා බලන්නේ. එතකොට මට හොඳ knowledge එකක් තියෙන ඒ coins ගැන. එතකොට ඔයාලට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් deposit කරන්න, ඒ කියන්නේ invest කරන්න, ඒ කියන්නේ මම අනිවාර්යෙන් කියලා කියන්නේ නැහැ. මං කියන්නේ ඔයගොල්ලන්ට කොහෙත්ම වරදින්නේ නැහැ. මොකද අපි ස්පොට් ට්‍රේඩ් නෙමෙයි කරන්නේ, ෆියුචර් ට්‍රේඩ් උත් නෙමෙයි කරන්නේ. අපි ඉන්වෙස්ට්මන්ට්. හරි. අපි කරන්නේ ඉන්වෙස්ට්මන්ට්. අපි කරන්නේ
ඕගොල්ලන්ගේ wallet වලට ඕගොල්ලෝම පොඩ එකතු කරනවා. අර ඉස්සර මුද්දර එකතු කරන්නේ. හරි ඉස්සර කාලේ අර මිනිස්සු මුද්දර එකතු කරන අර පොත්වල මුද්දරාලු වල අන්න ඒ වගේ වැඩක් මේකත්. හරි. හරිම මේක ඒ කියන්නේ මේක සෙට් වුණාට පස්සේ මේක එන ආතල්. හරි. ඔයා නිකන් කරලා බලන්න මේක එන ආතල්. හරි. කියන්නේ ඔයා පොඩ වාගේ කැපිටල් එක ග්‍රෝ වෙලා වගේ පෝර්ට්ෆෝලියෝ ග්‍රෝ වෙද්දී ඒක මාර ෆීලිං එකක් එන්නේ. හරි. ඉතින් ඔයාට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඔයා පොඩ මේකට බැස්සොත්. හරි. මතක තියාගන්න මේවට අපි ඉන්වෙස්ට් කරන්නේ මේ වාගේ තියෙන මොකක් හරි ගේ හදන්න තියෙන සල්ලිවත් ඔයා කාර් එකක් ගන්න තියෙන සල්ලිවත් ඒවා දාන්නේ නැහැ. හරි. මතක තියාගන්න මේ සල්ලි අර වාගේ ඇඩිෂනල් තියෙන ඒවා. හරි. එක්ස්ට්‍රා තියෙන ඒවා තමයි මේවට දාන්නේ. හරි. මමත් එහෙමයි ඔයත් එහෙමයි වෙන්න ඕනේ. අනිත් ඇයත් එහෙම තමයි. හරි. මේ පුළුවන් තරම් තියෙන හැමදේම මේකට දාන්නෙත් නැහැ. හරි. ඒකත් මතක තියාගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් බලමු කොහොමද හරියට ඇනලයිස් කරන්න කියලා. ඉතින් මේ මහ ලොකු දෙයක් නෙමෙයි. හරි. මේ ක්‍රිප්ටෝ කියලා මේ එහෙම මහ ලොකු මේ මැජික් එකක් නෑ. හරි. මේ හැමෝම YouTube Google වලින් ඉගෙන ගත්ත කට්ටිය තමයි ලංකාවේ ඉන්නේ. මොකද කවුරුත් මේ ක්‍රිප්ටෝ බිට්කොයින් හදපු සතෝෂි නකමොටෝගෙන් බිට්කොයින් ගැන අහගෙන ඉගෙන ගත්තේ නෑ. හරි. හැමෝම ඉන්නේ මම වගේම ඔයාටත් YouTube Google බලලා කරන්න පුළුවන්. මමත් මේ ඕගොල්ලන්ට කියන්නේ මේ සතෝෂි නකමොටෝගෙන් ඉගෙනගෙන ඇවිල්ලා නෙමේ Google එකෙන් ෆෝරම් වලින් YouTube වලින් ඉගෙන ගත්ත දේවල් තමයි මම මේ ආයෙ ඕගොල්ලන්ට උගන්වන්නේ. හරි. ඉතින් අනිත් ඇත්ත එහෙම තමයි. හරි. ඔය ක්‍රිප්ටෝ කෝස් කරන කට්ටියත් මේ නකමොටෝගෙන් ගිහිල්ලා ඉගෙන ගත්ත අය නෙමෙයි. මයිකල් සෙලර්ගෙන් ඉගෙන ගත්ත අය නෙමෙයි. හරි. ඒගොල්ලෝ Google එකෙන් YouTube එකෙන් ඉගෙනගෙන තමයි ඔය කාට හරි කෝස් එකක් විදිහට දෙන්නේ. හරි. ඉතින් ඔය හින්දා ඔයාටත් කරන්න පුළුවන්, මට කරන්න පුළුවන් නම් ඔයාට කරන්න පුළුවන්, ඒගොල්ලන්ට කරන්න පුළුවන් නම් ඔයාටත් කරන්න පුළුවන්. හරි. අපි හැමෝටම එකම දේවල් තියෙන ඇස් කන් ආසය ඔය සෙට් එක හැමෝටම එකයි. හරි. ඉතින් හැමෝටම කරන්න පුළුවන්. හරි. හැමෝටම මොලෙත් තියෙනවා. හරි. මොලේ නැති එහෙම කවුරුත් නැහැ. හැමෝටම මොලේ තියෙනවා. ඉතින් මම හිතනවා ක්ලියර් ඇති කියලා දැම්ම Bybit account එක හදලා මොකද්ද verify කරලා තියාගන්න. මොකද මම දැන් ඊළඟ වීඩියෝ එකේ හරියට coin එක select කරගන්න විදිය හරි ඒ සම්බන්ධව කියලා දෙනවා. ඊට පස්සේ මම ඔයගලන්ට ඊට පස්සේ වීඩියෝ එකේ පොඩ්ඩක් ඇනලයිසිං වලට අදාළ ඉන්ඩිකේටර්ස් ගැන කියලා දෙන්නම්. ඒ වෙලාවෙල ස්පොට් ට්‍රේඩ් වලට යූස් කරන්න නෙමෙයි කියලා දෙන්නේ. අර ඔයගලන්ගේ දැන ගැනීම පිණිස සහ ඔයගලන්ට long term invest කරන්න උනත් ඇනලයිසිං පාර්ට් එක වටිනවා. හරි. අපත යන්නයි ඉගෙනුවා කියලා. ඒ හින්දා මම ඒ ගැන කියලා දෙනවා. නැතුව ස්පොට් ට්‍රේඩින් වත් ෆියුචර් පැත්ත නම් පත්ත බලාද යන්න එපා. හරි. ෆියුචර් කියන ක්ලික් කරන්නවත් එපා. හරි. යන්න එපා. මොකද ෆියුචර් කරන උන්ගෙන් 90%ක්ම ලොස්ට් වෙනවා. හරි. ඔය කවුරු නෑ කිව්වත් ලොස්ට් වෙනවම තමයි. හරි. ඒ හින්දා ඒක ඒ පැත්තට යන්න එපා. හරි. මම කියන්නේ මගේ මතේ. හරි. ඔයා යන්න ඕන නම් යන්න. මං කියන්නේ මගේ මතේ යන්න එපා. හරි. ඉතින් මේ ටික මෙහෙම යටට යනවා. හරි. ලිස්ට් එකක්ම තියෙනවා. ඉතින් මම කියන්නේ දැන් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයගොල්ලෝ මුලින්ම ප්ලෑන් එකක් හදාගන්න. ඔයා මොන ටීම් එකද? ඒ කියන්නේ A ටීම්ද B ටීම්ද C ටීම්ද කියලා මම නිකන් දැම්මේ. හරි. ජස්ට් නිකන් දැම්මේ. එහෙම ටීම් නෑ. මම මේ ටීම් බෙදලා මොකුත් වීඩියෝ දාන්නේ නෑ. මම කියන ඔයා හිතින් හදාගන්න. ඔයාට කොච්චරක් පුළුවන්. හරි. ඔයාගේ තරම ඔයා දැනගන්න. හරි. ඔයාට මේ තුනටම බැයි නම් ඔයා අර මං කියපු ඒවා try කරන්න. හරි. මේක try කරලා මැච් එකක් ගන්න. ඕන ඌමනාව තියෙනවා නම් ඕන තරම් විදි තියෙනවා. හරි. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, KYC කරලා තියාගන්න. අපි DCA bot ගෙන් වැඩ ටිකක් දානවා ඉස්සරහට. ඒ හින්දා KYC එක අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ මං කියපු දේවල් ටික අර මම පෙන්න වීඩියෝස් ටිකත් බලන්න. එතකොට ඕගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. එනං ගිහින් එන්නම්. ජය වේවා.